ඔයාට පුරුද්දක් ඇති කරගන්න එක ලේසි නේද? හැබැයි මෙන්න මේකේ පුරුද්ද දිගින් දිගටම කරගෙන යනකොට ඔයාට නවත්ත ගන්න අමාරුයි නේද? මේකට බලපාන්නේ ඔයාගේ කම්මැලිකමවත් ඔයාගේ විල් පවර් එක අඩුකමවත් නෙවෙයි. මේකට බලපාන ප්‍රධානතම හේතුව තමයි ඔයා මෙන්න මේකේ පුරුද්ද වෙනස් කරගන්න හදන ක්‍රමවේදය වැරදි ක්‍රමවේදයක් නිසා තමයි ඔයාට මෙන්න මේකේ පුරුද්ද අත්හැර ගන්න අමාරු වෙන්නේ. අපි අද කතා කරන්නේ Atomic Habit කියන world class පොතේ 3 layer of behavior change. ඔයාගේ පුරුදු වෙනස් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. අපි කතා කරන්නේ අන්නේ කියන ක්‍රම තුන ගැන. අපිට කවුරුත් කියන්නේ හැමෝම කියන්නේ ඔයා මේ පුරුද්ද වෙනස් කරගන්න, ඔයා මෙන්න මේ පුරුද්ද වෙන්න බෑ. හොඳ පුරුද්දක් තමයි කරන්න බෑ. වැරදි පුරුද්දක් මේක වෙනස් කරගන්න කියලා කිව්වට කවුරුත් කියන්නේ මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ Atomic Habit කියන පොතේ 3 layer of behavior change මේකෙන් කියවෙනවා ඔයාගේ පුරුදු වෙනස් කරගන්නේ කොහොමද කියන එක හරියටම කියවෙනවා මෙන්න මේ පොතේ. අපි අපේ පුරුදු වෙනස් කරගන්න ප්ලෑන් කරගන්න. අපි ජිම් එකට ගිහිල්ලා ඇඟ හදාගන්න ප්ලෑන් කරගන්නවා. සැලරි කාවට පස්සේ සැලරි එක සේවිංස් කරගන්න ප්ලෑන් කරගන්නවා. අපි ගෝල්ස් එකක් සෙට් කරගන්න ප්ලෑන් කරගන්නවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ එකම විදිය, එකම රුටින් එක, එකම ක්‍රමවේදය. මේකට ප්‍රධානතම හේතුව ඔයාගේ විල් පවර් එක නැතිකම, ඔයාගේ කම්මැලිකම නෙමෙයි. මේකට ප්‍රධානතම බලපාන්නේ ඔයා වෙනස් කරන්න හදන ක්‍රමවේදය වැරදි. මේකට එක්සැම්පල් එකක් කියන්න. කෙනෙක් හිතනවා මට රුපියල් ලක්ෂයක් ඉතිරි කරන්න ඕන කියලා. හැබැයි ඊට පස්සෙන්ද උදේ නැගිටිනකොට මෙයාගේ බ්‍රෙක්ෆාස්ට් එකටත් ඒ විදිහම යනවා. ලන්ච් එකටත් ඒ විදිහම යනවා. එක්ස්පෙන්ස් එකත් ඒ වගේමයි. මෙයාගේ හිතේ තියෙනවා මෙයාට සල්ලි ඉතිරි කරන්න ඕන කියලා. නමුත් රිසල්ට් එක වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ හිතේ රිසල්ට් එක තියෙනවා. හැබැයි ලයිෆ් එක චේන්ජ් වෙලා නැහැ. මෙයාගේ හිතේ මෙයාට කෙට්ටු වෙන්න ඕන කියලා තියෙනවා. හැබැයි රිසල්ට් එක චේන්ජ් වෙන්නේ නැහැ. තව එක්සැම්පල් එකක් තියෙනවා. කෙනෙක් කියනවා මට සක්සස් වෙන්න ඕන කියලා. සක්සස් වෙන්න ඕන කියලා වෙලා මෙයාගේ ඩ්‍රීම් එක තියෙනවා. හැබැයි මෙයා ෆෝන් එකේ Netflix බලනවා, YouTube එකේ යනවා, ඒ වගේ දේවල් කරනවා. මෙයාගේ විශ් එක තියෙනවා. හැබැයි රිසල්ට් එක ඒකමයි. සේම්. ඒ විදිහම තමයි. ඔයාට ඕන රිසල්ට් එක හැබිට් වලට මැච් කරේ නැත්නම් ඔයාට අවශ්‍ය කරන රිසල්ට් එක කවදාකවත් ගන්න බෑ. වෙන එක තමයි process layer එක. daily walk කරනවා, daily save කරනවා, ඊට පස්සේ daily video upload කරනවා කියලා මෙන්න මේ වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. පළවෙනි එක්සැම්පල් එක තමයි මේකට. අපි පළවෙනි දවසේ හොඳ මොටිවේෂන් එකක්. අපි ඇවිදින්න යනවා. වතුර බෝතල් එකකුත් අරගෙන යනවා, සපත්තු දෙක දාගෙන යනවා. එහෙම විනාඩි 10ක් විතර ඇවිදලා යනවා. ඊපස්සේ තුන්වෙනි දවසේදී ඒ විදියමයි. හතරවෙනි දවසේදී අර වතුර බෝතල් මුකුත් නැහැ. එයා නිකම්ම ඇවිදගෙන යනවා. ඊට පස්සේ හත්වෙනි දවසේදී මෙයාගේ සපත්තු දෙක මේ අල්මාරියේ දාලා මෙයා වෙනදා වගේම නිදි ගන්නවා. තව එක්සැම්පල් එකක් කියන්න. සැලරි දවසට මම සේව් කරනවා කියලා ප්ලෑන් කරගෙන. පළවෙනි දවසේ මෙයා ගිහලා බැංකුවට ගිහලා වෙනම account එකක් open කරලා මෙයා සේව් කරන ලොකු ගණනක් යොදවනවා. හැබැයි දවස් 10ක් 15ක් යද්දි මෙයාගේ අතේ සල්ලි අඩු වෙනවා. මෙයා ගිහිල්ලා පොඩි පාටියක් තියෙනවා. මෙයා එන්ජොයි කරන දාපු සල්ලි ටික ඔක්කොම අරගෙන මෙයා යාළුවොත් එක්ක එන්ජොයි කරනවා. එතකොට අර සේවින් ප්ලෑන් එක කුඩු වෙනවා. තව එක්සැම්පල් එකක් මට ප්ලෑන් එකක් එනවා, අපිට ප්ලෑන් එකක් එනවා මොකක් හරි channel එකක් වටන්න. ඊට පස්සේ අපි කරන්නේ අපි කැමරාවක් ගේනවා, ලයිටින් ගේනවා, මයික් එකක් ගෙනල්ලා මේ ටික ගෙනල්ලා අපි සෙටප් කරනවා. සෙටප් කළා පළවෙනි දවසේ, දෙවෙනි දවසේ වැඩේ ලස්සනට කරනවා. තුන්වෙනි දවසේ විතර වෙද්දී මොටිවේෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ හතර පහවම ගිහින් දවස් 10ක් 15ක් යද්දී මෙයාට එපා වෙලා අනේ වැඩක් නැහැ, views නැහැ කියලා නවත්තලාම දානවා. process එක start කරලා මොටිවේෂන් එක fade වෙනවා. මොටිවේෂන් එක කියලා කියන්නේ හරියට බැටරියක් වගේ. charge තියෙනකොට වැඩ කරනවා, charge නැති වෙනකොට stop වෙනවා. හැබැයි life එක charger එකක් වගේ consistent එකක් නෙමෙයි. තුන්වෙනි එක තමයි identity layer එක. මෙතනින් තමයි game change වෙන්නේ. අපි ගොඩක් වෙලාවට කියන්නේ මෙහෙම. මම ජොගින් කරනවා,
මම සැලරි ආවට පස්සේ පඩි ඉතිරි කරනවා. මම වීඩියෝස් අප්ලෝඩ් කරනවා. අන්න එහෙම. එතකොට මොලේට හිතෙන්නේ මේක නිකන් කියමනක් විතරයි කියලා. හැබැයි අපි මෙන්න මේ විදිහට කිව්වොත් එහෙම මම healthy person කෙනෙක්. මම discipline man කෙනෙක්. ඒ කියන්නේ මම සැලරි ඉතුරු කරනවා කියලා මම discipline තියෙන කෙනෙක් කියලා කියනවා. එහෙම නැත්නම් මම content creator කෙනෙක් කියලා කියනවා. එතකොට මොලේට නිකම්ම identity එක build වෙනවා. decision automate වෙනවා. example එකක් විදිහට අපි මෙහෙම හිතමු. සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා මෙයා කියනවා මම ජොගින් කරනවා කියලා. මෙහෙම ජොගින් කරන කෙනෙක්ට උදේ පාන්දර රැස්සොත් මෙයා යන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයාට යාළුවෝ කතා කරොත් එදාට මෙයා ජොගින් කරන්නේ. ඒ වගේම තමයි අර healthy person කියන කෙනෙක් මෙහෙම වැස්සට මෙයා සැලෙන්නේ. මෙයා ඒ වෙලාවට යන්නේ ඊට පස්සේ දවල්ට හරි හවසට හරි මෙයා ජොගින් කරනවා. මේක අතාරින්නේ නැහැ. එයා කන්සිස්ටන්ට් එක දිගටම කරනවා. එතකොට අර මෙයා healthy person කියලා හිතන කෙනෙක් මෙයාට කොයි වෙලාවකවත් ජොගින් මිස් වුණත් මෙයාගේ healthy එක මිස් වෙන්නේ නැහැ. healthy person කෙනෙක් ජොගින් මිස් වුණත් මෙයාගේ healthy identity එක මිස් වෙන්නේ නැහැ. මෙයා මේ කොයි වෙලාවක හරි කරනවා. යාළුවෙක් කතා කරාට යන්න නැතුව ඉන්නේ වෙන වෙලාවකට plan කරලා එයාගේ ජොගින් එක දිගටම කරගන්නවා. මේක තමයි identity එක. දෙවෙනි example එක තමයි මම සේව් කරනවා කියලා හිතන කෙනෙක් සැලරි ආපු ගමන් මෙයා සේව් කරනවා. හැබැයි මාසය අන්තිමේදී මෙයා empty. එතකොට තව එක්සාම්පල් එකක් අපි කලින් කතා කරා වගේම මම වීඩියෝ හදන කෙනෙක් කියලා කියන කෙනා මෙහෙම හිතන්න. එයාට views නැහැ ඊට පස්සේ mood නැහැ කියලා මේ Skype කරනවා. හැබැයි අර content creator කෙනෙක් කියන කෙනා මෙයාට views වුණත් මෙයා දිගටම කරනවා. moods නැති වුණත් මෙයා moods එක වෙනස් කරනවා fix කරගෙන මෙයා මෙයාගේ වැඩේ කරනවා. ඒක habit එකක් නෙමෙයි ඒක identity එක. ඔයාලට දැන් තේරෙන්නේ නැති හරියටම මේකේ මොකද්ද වෙන්න ඕන වෙනස්කම කියලා. මේ වීඩියෝ එකේ අපි කතා කරේ 3 layer of behavior change. ඒ කියන්නේ ඔයාගේ පුරුදු තුනක් වෙනස් කරගන්න විදිහ තමයි මේ කතා කරේ. පළවෙනි එක outcome කියලා කියන්නේ සරලව කියනවනම් ඔයා මොනවද කරන්න කියන එක. process change කියලා කියන්නේ ඔයා මොනවද විශ්වාස කරන්න කියන එක. තුන්වෙනි එක තමයි identity change. ඒ කියන්නේ ඔයාට මොනවද මේකෙන් ලැබෙන්නේ කියන එක. අවසාන වශයෙන් කියන්න ඕන ඔයාගේ ලයිෆ් එකටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මාව subscribe කරලා තියාගන්න. ඔයාට මේ වගේ ගොඩාක් වැදගත් වීඩියෝස් ඉදිරියට තරගෙන යනවා. ඇදිලා ඉන්න අපිත් එක්ක ස්මාර්ට් තියරි